right. අපේ අර මම කලින් වීඩියෝ එකක් දැම්මා අපි කරන්න පටන් ගත්තු ප්‍රශ්න සීරීස් එක ගැන. ඒකේ පළවෙනි එක අපි හිතුවා මේ මං හිතුවා අවකලනයෙන් පටන් ගන්න එක හොඳයි කියලා. අනුකලනය. අනුකලනයෙන් පටන් ගන්න එක හොඳයි කියලා. මොකද අනුකලනයේ ගාණක් ෆස්ට් එකෙත් එනවා. සෙකන්ඩ් එකෙත් මේක ගොඩක් අය තෝරගන්න අමාරුයි කියලා කිව්වට එහෙනම් මං හිතුවා අපි අනුකලනයෙන් පටන් ගමු කියලා. එහෙනම් අපි දැන් අනුකලනයේ ගානකට යමු. මේ පැටර්න් එක තමයි විභාගෙදිත් ආන්නේ. ඕනම මොඩල් ප්‍රශ්නයක් කරා ඕනම මොඩල් පේපර් එකක් අරන් බලන්න. ඒකේ යන්න 15 වෙනි ප්‍රශ්නෙට ඒ අහන පැටර්න් එකම තමයි විභාගෙදිත් අහන්නේ. එතකොට ඔන්න දැන් මම දැන් කරන්න යන ප්‍රශ්නේ වැටෙයි. බලාගන්න ඒක කරන්නේ මෙහෙම. දැන් ඔන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් මේ 15 ගැන කතා කරලෙමු. 15 මෙහෙම නෙවෙන්නේ. 15 ඒ කියන්නේ අනුකලනයේ A කොටසක් එනවා B කොටසක් එනවා C කොටසක් එනවා. උයි තුන්නේ එන්නේ. හරි? එතකොට A කොටසේ හැමතිස්සෙම වෙන්නේ භින්න භාග සම්බන්ධ. භින්න භාග වලට කඩලා නේ දීලා තියෙනවා යම් කිසි ප්‍රකාශනයක්. ඒක මේ බහුපදයක්. ඒක තවත් බහුපදයකින් බෙදනවා. අර මොකක් හරි විදියකින් ඒක මේ අ, අපිට ඕන විදිහට ඒක හදාගෙන භින්න භාග කඩන්න තමයි තියෙන්නේ. භින්න භාග කඩලා එතනින් අනුකලනය කරන්න තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක ඒක නම් වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එන්නේ මේකෙන්. කොටස් වශයෙන් අනුකලනය. හරිද? තුන්වෙනි එක තමයි තුන්වෙනි එකට එන්නේ අර තියෙනවා අපේ ප්‍රමේයක්. මේකට නමක් කියනවා මේ ඒක ලංකාවේ මම නම් දැකලා නෑ මේ සිලබස් එක ඇතුලේ වාත් උගන්වනකොටවත් පාවිච්චි වෙනවා. මේ ප්‍රමේයට නමක් කියනවා ඉන්ටර්නැෂනල් එකකට ජාත්‍යන්තරව කිංස් රූල් කියලා කියනවා මේකට. කිංස් රූල් of definite integration කියලා කියනවා මේකට. එතනින් කියන්නේ මෙන්න මේ සීමා දෙක එහෙමම තියාගෙන A සිට B x වෙනුවට දානවා සීමා දෙක එකතු කරා ඒකෙන් x අඩු කරා. ඊටු ඔක්කොම එක වගේ. දැකද? මේ ඔක්කොම එක වගේ x වෙනුවට මෙතන දැම්මා A ධන B ඍණ x. ඔන්න ඔහොම ක්‍රමයක් තියෙනවා. ඕකේ තමයි තුන්වෙනි කොටස එන්නේ. මේ තුනෙන් තමයි සාමාන්‍ය අනුකලනයේ ගාන අහන්නේ. 15 වෙනි ගාන. එහෙනම් බලමු දැන් මේ ගානේ කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මෙහෙම දීලා තියෙනවා A කොටස ගානේ අපිට තියෙනවා ABC සොයන්න මුලින්. හරිද? එතකොට දැන් මේකේ නම් සංගුණක සංසන්දනය කරන්න දෙයක් නැහැ. හැමතිස්සෙම මම නම් කැමති සංගුණක සංසන්දනය කරනවට වඩා එක්ස්ට්‍රා ගයක් ආදේශ කරලා නොදන්නා පද කීපයක් අයින් කරගෙන කරන විදියට. දැන් මේක එහෙම කරන්න පුළුවන්. ඒකින්ද වැඩේ ලේසි. හරිද? අපි මෙහෙම කරමු මුලින්ම. B නුයි C නුයි නැති කරගන්න x එක ආදේශ කරමු. එතකොට ඒකෙන් A හොයන්න පුළුවන්. සමානයි 1 ආදේශය. හරි. සමානයි 1 ආදේශය. එතකොට මෙතනින් එනවා 1 සමානයි මෙතන A මෙතන 1යි 2යි 3යි දෙකෙන් 3ක් ගියාම ඍණ 1යි. එතකොට ඍණ 1 වරක් 3 ඍණ 3යි A. මේ ටික එන්නේ නැහැ බිඳුවයි. එහෙනම් A ගියාගේ ආවා A සමානයි ඍණ 1 බෙදීම 3. ඊට පස්සේ දාමු B නුයි C නුයිනේ කලින් නැති කරගත්තේ දැන් පුළුවන් A නුයි B නුයි නැති කරගන්න. Aටයි Bටයි පොදු කවුද? මෙයා 2x ඍණ 3 2x ඍණ 3. එහෙනම් A නුයි B නුයි නැති කරගන්න මම 2x ඍණ 3 බිඳුවක් වෙන්න ඕන නේද? 2x ඍණ 3 බිඳුවක් වෙන්නේ x සමානයි 3 බෙදීම 2ක් වුණා. එහෙනම් දැන් දානවා x සමානයි 3 බෙදීම 2 ආදේශය. හරි? නැත්නම් ආදේශයෙන් ඕන එකක්. එතකොට මට එනවා 3 බෙදීම 2 වර්ගය කියන්නේ 9 බෙදීම 4යි.
සමානයි මේක එන්නේ නැහැ මේක එන්නේ නැහැ අතනින් එනවා c වරක් කවුද 3 බෙදීම ඍණ 1 කියන්නේ භාගයයි වරක් 3 බෙදීම ධන 2 3 බෙදීම 2 3 බෙදීම 2 ධන 2 කියලා කියන්නේ 7 බෙදීම 2යිනේ 7 බෙදීම 2 වරක් භාගය කියන්නේ 7 බෙදීම 4යි එහෙනම් c මට එනවා 9 බෙදීම 7යි කියලා දැක්කද ඒක එහෙම එනවා නේ ඊළඟට ඒනුයි බීනුයි නැති කරගත්තා අන්තිමට බීව හොයන්න මම ඒනුයි සීනුයි නැති කරගන්න ඕන ඒ දෙන්නට පොදු කවුද x ධන 2 එහෙනම් x ධන 2 නැති වෙන්න නම් මම x ට ඍණ 2 දාන්න ඕන නේද x ට ඍණ 2 දාන්න ඕන x සමානයි ඍණ 2 ආදේශය හරි සමානයි ඍණ 2 ආදේශය එතකොට මට එනවා ඍණ 2 වර්ගය කියන්නේ 4යි මෙයා එන්නේ නැහැ මෙතනින් එනවා b වරක් කවුද ඍණ 2 ඍණ 1 කියන්නේ ඍණ 3යි මෙතනින් එනවා ඍණ 4 ඍණ 3 කියන්නේ ඍණ 7ක් නේද ඍණ 7 වරක් ඍණ 3 කියන්නේ 21යි හරි නේද ඒක ඍණ 3 වරක් ඍණ 7 කියන්නේ 21යි එහෙනම් b සමානයි 4 බෙදීම 21යි කියලා එනවා එතන ඒ වැඩෙත් හරි ඔන්න abc හොයාගත්තා a9 මෙන්න මේක අගයන්න කියලා තියෙනවා හරි එහෙනම් මේ අගයන් ටික දාන්න පුළුවන් නේ දැන් මෙතනට ඒක දැම්මම මට එනවා x වර්ග නැත්නම් මෙහෙම කරමු. මේක ඔව් මුලින් ආදේශ කළෙමු. ඍණ 1 යට 3යි b කියන්නේ මේක c කියන්නේ 9 බෙදීම 7 ඍණ 1 x ධන 2. දැන් මොකද කරන්නේ? මේ කියන එක හදාගන්න නම් x වර්ග බෙදීම x ඍණ 1 x ධන 2 2යි x ඍණ 3. x වර්ග බෙදීම x ඍණ 1 x ධන 2 2යි x ඍණ 3. එහෙනම් මේ සම්පූර්ණ එක මට බෙදන්න වෙනවා කාගෙන්ද? මේක මට යම් මෙහෙට අරන් ලියන්නම් ඒක පේන්න. මේක මට බෙදන්න වෙනවා. මේකේ තියෙන මේ සාධක ටිකෙන්නේ x ධන 2 2x ඍණ 3. ඒ කියන්නේ මේ ඔක්කොමත් මම බෙදන්න ඕන. මේ ඔක්කොම මම බෙදන්න ඕන කාගෙන්ද? x ඍණ 1 x ධන 2 2x ඍණ 3. එතකොට දැන් මේ පොදු හරය අපිට වෙන වෙනම පුළුවන් මේ තුන වෙන වෙනම බෙදන්න පුළුවන් මේකේ. එතකොට මෙයාව මේකෙන් බෙදුවම x ධන 2 x ධන 2 කැපෙනවා. 2x ඍණ 3 2x ඍණ 3 කැපෙනවා. ඉතුරු වෙන්නේ කවුද? මෙයාගෙන් බෙදුවම මෙන්න මෙයා විතරක් ඉතුරු වෙනවා යට. මට එනවා එක බෙදීම 3ක් ඉන්නවනේ යට. එක බෙදීම 3යි. මෙන්න මෙයත් එනවා යටට. මම හිතනවා ඒක තේරුණායි කියලා. ඊට පස්සේ නැත්තම් ඕනනම් මෙහෙම ලියන්නකෝ. ඍණ 1 යට 3යි කොහොමත් අනුකලනය කරද්දී මේ 1 යට 3 එළියට ගන්නවනේ අපි. ඕනනම් ඔහොම තියන්න නැත්තම්. හරි එහෙම ඇතුළට දැම්මත් අවුලක් නැහැ. තා ටිකක් ලොක් කරලා ලියන්නම්. මගේ අකුරු පොඩි සාමාන්‍යයෙන්. අකුරුයි ඉලක්කන්නුයි සාමාන්‍ය පොඩි මගේ. ඒක ගණන් ගන්න එපා එච්චර. පේන්නේ නැති වුණොත් විතරක් මම ආයේ හදලා මකලා හදන්නම්. මෙයාගෙන් බෙදුවම 4 බෙදීම 21 එහෙම ඉන්නවා තිබිච්චාවේ. මෙයාට මෙයා කැපෙනවා මෙයා කැපෙනවා. එක බෙදීම x ධන 2 කියලා එනවා. ඊට පස්සේ 9 බෙදීම 7යි මෙයාගෙන් බෙදුනම මෙයා කැපෙනවා මේ කොටස ඉතුරු වෙනවා. එක බෙදීම 2x ඍණ 3. දැන් මෙයාගේ අනුකලනය ගන්නවයි කියන්නේ නේද?
මේක සමාන x වර්ග බෙදීම x ඍණ 1 x ධන 2 2යි x ඍණ 3. දැන් ගන්න අනුකලනය. මෙයාලගේ අනුකලනය ගන්න. හරි. දැන් මේ සම්පූර්ණ එකේ අනුකලනය ගන්නවා කියන්නේ දැන් මේ එකතුවක්නේ තියෙන්නේ. මෙයයි එකතුවක්. ඒතර එකතුවක අනුකලනය ගන්නවා කියන්නේ අපිට තුන වෙනම අනුකලනය කරන්න එකතු කරන්න පුළුවන්. මෙයා අනුකලනය කරාම නියතයක්නේ. ඍණ 1ට 3 කියන්නේ නියතයක්. එහෙනම් එක ගන්න පුළුවන් එළියට. නියත එළියට ගන්න පුළුවන් හැමතිස්සෙම. ඒක එළියට ගත්තා. එක බෙදීම x ඍණ 1 අනුකලනය කරාම 2025 නම් මේවට බෑ කිව්වොත් ඉතින් දැන් මේ පාර ලියන්න එපා විභාගේ. මොනවද? එක බෙදීම x ඍණ 1 අනුකලනය ln මාපාංක දාන්න ඕන අනිවාර්යෙන් x ඍණ 1 ධන ආයි නියතයක් ආවා. නියතයක් තියෙනකොට ඒක එළියට ගත්තා. මෙයාගේ අනුකලනය ආපහු ln x ධන 2. මෙතන 9 බෙදීම 7යි මේක ln 2x ඍණ 3. හැබැයි මොකද? දාම නීතිය විලෝමය එනවා මෙතන. දෙක තියෙන හින්දා දැන් දාම නීතියදී මොකද වෙන්නේ? අවකලනයේදී 2x කියලා තියුණොත් දැන් x ගේ සංගුණකයක් තියෙද්දි සංගුණකෙන් ಗುಣ කරන්න ඕනේ. මෙතන ಗುಣ කිරීම 2 කියලා දාන්න ඕන. දාම නීතියට අනුව 2x කියලා තියෙන හින්දා. දැන් මේක අනුකලනයනේ. ඒතර ඒකේ විලෝමය වෙන්නේ. එහෙනම් ඔයා දෙකෙන් බෙදන්න ඕන. තේරුණාද? එහෙනම් 7 වරක් 2. ඒ කියන්නේ දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදනවා කියන්නේ තව දෙකක් යටට එනවා කියන එකනේ. 7 වරක් 2 වෙනවා. ඒතර 7ෙන් නෙමෙයි බෙදෙන්නේ කීයද? 14ෙන්. 14ෙන් තමයි බෙදෙන්නේ. ඔන්න ඕක තමයි පාර්ට් A එක ඕකේ. හරිද? මම හිතනවා ඒකේ අවුලක් නැහැයි කියලා. right. මෙන්න B එක. B එක මම වැඩේ කරන්න කලින් මට දේවල් දෙකක් කියන්න තියෙනවා මේක ගැන. මෙන්න මේ E ගේ x ගුණ කිරීම cos මොකක් හරි ගැන. E ගේ x ම වෙන්න ඕනේ නැහැ මෙතන E ගේ 2x 3x මේ x සංගුණකයක් තියෙන්න පුළුවන්. මම ඒක නෙමෙයි කියන්නේ. මෙන්න මේ වර්ගේ. E ගේ මොකක් හරි එකක් x නුයි sin bx. ඔන්න ඔහොම එකක් එන්න පුළුවන්. හරිද? ඒ වගේ එකක් නෙමේක දැන්. අනිත් එක අනිත් වර්ගේ E ගේ ax වරක් cos bx. අන්න දැන් මේ වර්ගේ තමයි මේක. b කියන්නේ මෙතන π, මෙතන a කියන්නේ 1යි. ඒතර මට කියන්න තියෙන්නේ මේ වර්ගෙන් ආවොත් මම මේක කරන විදිහට කරන්න පුළුවන්. e ගේ මොකක් හරි එකක් x වරක් sin bx නැත්නම් e ගේ ax වරක් cos bx අන්න ඒ ආකාරයෙන් ආවොත් මේ මම කරන දේ කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වගේ ආවොත් කරන්න යන්න බෑ. දැන් මේ කරන යන්නේ කොටස් වශයෙන් අනුකලනයෙන්. මම කියන්න යන්නේ දැන් මෙන්න මෙහෙම තියුණොත් ඔයා හිතන්නකෝ. e ගේ ax cos වර්ගයව තියෙද්දි කරන්න බෑ. දාන්න එපා කෙලින්ම කොටස් වශයෙන් අනුකලනය. කරන්න බෑ. කොටස් වශයෙන් අනුකලනය කෙලින්ම කරන්න බෑ. ඉස්සෙල්ලම මෙන්න මේ ආකාරයට හදාගෙන ඉන්න ඕන. දැන් මේ වගේ එකක් තිබ්බොත් කරන්න බෑ. e ගේ 2x sin 3x cos 3x කෙලින්ම කරන්න යන්න එපා. වැඩක් නැහැ නිකන් හිර වෙන එක වෙන්නේ. මේක හදාගෙන ඉන්න මෙන්න මේ ආකාරයකට. මේ කොහොමද හදාගන්නේ? දැන් මම මෙතනටත් ගන්නම් උදාහරණයක්. e ගේ x වැඩි කිරීම cos වර්ග 2x. දැන් මේව කොහොමද මේ ආකාරයට හදාගන්නේ? මෙයාව නම් ලියන්න පුළුවන් භාගයක් එළියට අරගෙන ඇයි මම භාගයක් එළියට ගන්නෙ? e ගේ x වරක් 2 sin 3x cos 3x කියලා ලියන්න පුළුවන් මට. ඒ කියන්නේ භාගයේ වරක් e ගේ x මේ කවුද? 2 sin 3x cos 3x 2 sin x cos x කියන්නේ sin 2x. එහෙනම් 2 sin 3x cos 3x කියන්නේ sin 6x. අන්න දැන් පුළුවන්. දැන් මේක හදන්න පුළුවන් වෙනවා. මේ ආකාරයෙන් තියෙන්නේ. අර කලින් තිබ්බ විදිහට කරන්න යන්න එපා. මේකට කෙලින්ම දාන්න යන්න එපා. දැන් මේකත් එහෙමයි. cos වර්ග ලියන්න පුළුවන්. cos වර්ග කියන්නේ මොකද්ද? cos වර්ග කියන්නේ 1 ධන cos 2x නේ. cos වර්ග 2x නේ තිබ්බේ එහෙනම් එන්නේ 1 ධන cos 4x. මේවා ත්‍රිකෝණමිතිය ඈ.
මේවා මතක නැත්තම් කේස් දැන්. බෙදීම 2. එතනත් භාගයක් එනවා එළියට. අන්න දැන් මේ දෙක වෙන වෙනම කඩන්න. ඒතර e ගේ x එකක් එනවා. e ගේ x ගේ අනුකලනය e ගේ xමයි. ඊළඟට එනවා e ගේ x වැඩි කිරීම cos තරයි x. අන්න මේ ආකාරය එනවා. දැක්කද? ඒක මතක තියාගන්න. ඒක පොඩ්ඩක් මතක් කරන්න මම කිව්වේ. මේ ආකාරයට තියෙන්න ඕන කොටස් වශයෙන් අනුකලනය දාන්න කලින්. right. ඕකේ. එහෙනම් හොඳට බලා ගන්න මේ කරන විදිය. හරිද? මේ කරන්න ලේසිම විදිය මම පෙන්නනවා. මෙහෙම තියෙද්දි දැන් u ට ගන්න කවුද dv ට ගන්න කවුද කියන එක ප්‍රශ්නයක් නේ. මේක හරිම ස්පෙෂල් මේ ටයිප් එක. මේ ටයිප් එකේ ඔයා මුලින්ම පිටම උදාහරණයකට මෙයාව ගන්නවා u ට. මෙයාව u ට අරගෙන ගාන හදනවා. තේරුණාද? ඊළඟට ඊළඟ පියවරේ කරන්නේ මෙයාව u ට අරගෙන වෙනම හදනවා. ওই දෙන්නගෙන් අපිට ගේම් එක ගහන්න පුළුවන්. එතනින් එනවා ප්‍රතිඵල දෙකක්. ඒ දෙකෙන් තමයි ඇත්තටම හරි උත්තරේ ගන්න. මම හිතන්නේ ඒක තමයි ලේසිම විදිය. හරිද? බලමු මම කරන විදිය. මුලින් මම ගන්න u ට මෙයාව. හරිද? මම ඒක ලියන්න. u සමානයි e ගේ x dv සමානයි cos pi x dx. හරිද? එතකොට u කියන්නේ e ගේ x නම් එතනින් මට එනවා du කියන්නේ නේ du කියන්නේ e ගේ x dx කියලා එනවා. මෙතනින් v එනවා. v එන්නේ මෙයාව අනුකලනය කරාමනේ. cos අනුකලනය කරාම sin pi x. හැබැයි අර මං කිව්වා වගේ අනුකලනයේදී බෙදන්න ඕන x ට සංගුණකයක් තියෙද්දි x ට නියත සංගුණකයක් තියෙද්දි මේ විදිහට බෙදලා ගන්නවා. හරි. ඒ වැඩේ හරි. එහෙනම් මේකට උත්තරේ මට ලියන්න පුළුවන් මේක අපි i කියලා ගමු. සාමාන්‍යයෙන් ඒක තමයි කරන්නේ මුලින්ම. මේක ගන්නවා සමානයි i ලෙස ගනිමු කියලා ලියාගෙන දැන් i කියන්නේ කවුද එන? i කියන්නේ මතකද කොටස් වශයෙන් අනුකලනය මම වීඩියෝ එකක් දාලා ඇති කෙටි ක්‍රමයක් ගැන. ඒ කෙටි ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි නිකන් උත්තරේ චෙක් කරගන්න පුළුවන් එකක්. ටික ලොකු ගණන් වලට. ඒකේ ඒකේ වීඩියෝ එක දැන් මෙතන එවි. ඒක බලලා නැත්තම් මම මේක සාමාන්‍ය විදිහට යනවා. මේක සමාන වෙන්නේ uv u වරක් v. කියන්නේ e ගේ x වරක් 1 යට pi sin pi x. හැබැයි මෙතන මොනවද තියෙන්නේ? සීමා තියෙන. සීමා තියෙද්දි මතකටව සීමා දාන්න ඕන. ඊට පස්සේ ඍණ uv ඍණ අනුකලන vdu අනුකලන vdu ඒ කියන්නේ මෙතනින් එනවා 1යට පයි එකක් ඒක ගමු එළියට නියත ගන්න පුළුවන් නේ. ඉතින් ගොඩක් වෙලාවට නියත එළියට ගන්න එක ලේසි. ඒක අනිවාර්යෙන් කරලා ඉන්න. නියත එළියට ගත්තම එනවා මේ දෙන්න ගුණ වුණාම e ගේ x වැඩි කිරීම sin pi x dx කියලා එනවා. හරිද? මම කරන වැඩේ ඔන්න දැන් හොඳට බලා ගන්න. ඉස්සලා මේකට දාලිමු මේ සීමා ටික. 1යට පයි මෙතනින් එනවා ඊගේ භාගයේ sin pi බෙදීම 2. x ට භාගය දැම්මම sin pi බෙදීම 2 කියන්නේ 90යි. නේ? එහෙනම් ඊගේ භාගය තමයි එන්නේ මේක දැන්. මේක දැම්මම ඍණ මේක දැම්මම ඊගේ ඍණ භාගයයි sin ඍණ pi බෙදීම 2. sin ඍණ pi බෙදීම ඍණ 90 නේ. ඍණ 90. sin ඍණ 90 කියන්නේ ධන එක නෙමෙයි ඍණ එක නේ. sin ඍණ pi බෙදීම 2 කියන්නේ ඍණ එක. එහෙනම් මේ ඍණ එකට මොකද්ද වෙන්නේ? එයා ධන වෙනවා. ඍණ ධන වෙනවා. මේක දැම්මම. හරි නේද? ඍණ මෙතෙන් දාන්න 1යට පයි. මෙන්න මේකට දාගන්න වෙන අකුරක්. j කියලා එකක් වගේ දාගන්න දැන්. හරි? j කියලා එකක් වගේ දාගන්න. අපි පස්සේ බලමු ඇයි කියලා. දැන් කරනවා මේ වැඩේ මේකට මම 1 කියලා දාමු. මෙන්න මේ සම්බන්ධයට 1 කියලා දාලා මේ වැඩේ මම ආපහු කරනවා. මෙන්න මේක මාරු කරනවා. දැන් මං u ට ගන්නවා
මම වෙන් කරන්නම්. දැන් u ට ගන්නවා මේක. u ට ගන්නවා cos phi x. තව ටිකක් උඩට ගන්න. එතකොට මට ඉඩ තියෙනවානේ. u ට ගන්නවා cos phi x. dv ට ගන්නවා e ගේ x dx. එතකොට මෙතනින් මට එනවා du කියන්නේ කවුද? මෙයාගේ අවකලනය. cos ගේ අවකලනය ඍණ sin නේ. ඍණ sin pi x. හැබැයි අවකලනය කරද්දි මොකද වෙන්නේ? x ට නියත සංගුණකයක් තිබ්බම ඒක ආපහු ಗುಣ වෙනවනේ. ඒක ಗುಣ වෙනවා. සංගුණකෙන් ආපහු එළියෙන් ಗುಣ වෙනවා. අවකලනයේදී ಗುಣ වෙනවා, අනුකලනයේදී බෙදෙනවා. dv කියන්නේ මේක නම් දැන් v හොයන්න ඕන. v කියන්නේ e ගේ x ගේ අනුකලනය කියන්නේ e ගේ xම තමයි. දැන් ආපහු මේ වැඩේ කරමු. හරි. මේ වැඩේ ආපහු ගන්නවා. i සමානයි කවුද? අනුකලනය කරාම කොටස් වශයෙන් අනුකලනය uv. මුලින්ම එනවා uv. e ගේ x cos pi x දාන්න සීමා දාන්න මතක ඇතුව ඍණ අනුකලන vdu අන්න ඒකේ මේ දෙන්න ಗುಣ වුණාම මොකක්ද දෙන්නේ? මේ ඍණ පයි එක එළියට ගමු. නියත මං කියවනේ එළියට ගන්න කියලා ಗುಣ කරත්. ඍණ පයි ගන්න එළියට. ඒතර මෙයා ධන වෙනවනේ. ධන පයි එකක් එනවා එළියට. e ගේ x sin pi x dx කියලා එනවා. දැන් මේක සුළු කරන්න දාන්න ආපහු cos phi බෙදීම දෙක. මෙතන ලස්සන වැඩක් කරේ. මේක එන්නේ නැහැ නේද? මේක සම්පූර්ණයෙන්ම එන්නේ නැහැ. ඇයි ඒ? cos phi බෙදීම දෙක කියන්නේ cos 90 බිඳුවයි. මේක දාන්න. cos ඍණ 90 ඒත් බිඳුවයි. එහෙනම් මේක එන්නේ නැහැ. කෙලින්ම එනවා. i කියන්නේ i වැඩි කිරීම මේ කවුද? මේක තමයි අපි කලින් j කියලා ගත්තේ. j කියලා ගත්තේ. දැන් අපි හොයන්නේ කවුද? අපි i වනේ හොයන්නේ. දැන් මේ දෙන්නගෙන් මට j ව නැති කරගෙන i ව හොයන්න පුළුවන්. එහෙනම් මෙතනින් මට j එනවා කවුරු කියලාද? j එනවා මෙහෙම ලියමු. දෙක මගින් j කියන්නේ කවුද? i බෙදීම පයි. ඒක එකට ආදේශ කරනවා. ඒක එකට ආදේශ කරනවා i සමානයි මෙතන මේන් දෙකක්නේ. 2යි e ගේ භාගය. e ගේ භාගය කියන්නේ ඉතින් මේ මූලයනේ. එහෙම ලියමු. 2යි මූල e බෙදීම පයි ඍණ 1යට පයි j කියන්නේ i බෙදීම පයි. දැන් මොකද කරන්නේ? i වනේ හොයන්නේ. ඔක්කොම මේ ටික ගමු එක පැත්තකට. ඒතර i වරක් එක ධන එක බෙදීම පයි වර්ගනේ. පොදු හරයක් ගත්තාම පයි වර්ග ධන 1 බෙදීම පයි වර්ග සමානයි 2යි මූල e බෙදීම පයි. එක පයි එකක් කැපෙනවා මෙතනින්. මං හිතන්නේ උත්තරේ එනවා. 2යි පයි මූල e බෙදීම පයි වර්ග ධන 1. ඔන්න මේක තමයි e ගේ x ගුණ කිරීම e ගේ ax ගුණ කිරීම cos bx නැත්නම් e ගේ ax ගුණ කිරීම sin bx වගේ එකක් ආවොත් මෙන්න කරන ලේසිම විදියට මම දකින්නේ මෙන්න මේක තමයි. හරි නේද? එහෙනම් ඔන්න b එකත් හරි. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නවා c එකට. c එකේ මුලින්ම කියන්නේ මෙන්න මේ මම අර කලින් කියපු කිංස් රූල්. කිංස් රූල් එකේ එකක් තමයි අර මෙතන මේ පහළ ලෝ ලිමිට් එක අපි බිඳුව දාන එක. මම කලින් එක ගැන මේ පැහැදිලි කරද්දි කිව්වේ a නුයි b නුයි දාලානේ. එහෙම නෙමෙයි මේකෙත් ඒ දෙම තමයි වෙන්නේ. බිඳුව ධන a ඍණ 1 දානවා. ඍණ x දානවා x එනකොට. බිඳුව ධන a කියන්නේ a නේ. a ඍණ x. හරි. මේකට අපි කියනවා කිංස් රූල් එක කියලා. ඒතර මෙන්න මේක සාධනය කරන්න කියනවා මුලින්. A level වලදී නම් මේක සාධනය කරන්න කියන්නේ නෑ සාමාන්‍ය පාස් පේපර්ස් වල මම දැකලා නෑ ගොඩාක්. මෑත කාලෙක. හැබැයි අපි ඒකත් බලමු. හොඳයිනේ මේක එන්නේ කොහෙන්ද කියලා බලන්න. දැන් මේක සාධනය කරන්න තියෙනවා.
මෙතන දීලා තියෙනවා මේ A විශාලයි බිඳුව වේ කියලා. එහෙම වෙන්න ඕනෙත් නැහැ. A විශාලයි බිඳුව වෙන්න ඕනේ නැහැ මේක හරියන්න. හරිද? කමන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. හරිද? මෙන්න එක්කෙනෙක්ව ගන්න මෙහෙම A කියලා. A නෙමෙයි sorry I කියලා. දැන් ගන්නවා මෙතන පොඩි ආදේශයක් ගන්නවා. පොඩි ආදේශයක් ගන්නවා. මෙන්න මේක ගන්නවයි කියලා. එච්චරයි. හරිම සිම්පල් දෙයක් තියෙන කරන්න. y සමානයි a ඍණ x ලෙස ගනිමු. මේක තමයි ආදේශය. හරි? එහෙනම් y සමානයි a ඍණ x නම් dy සමානයි කවුද? මේක අවකලනය කරාම ඍණ 1යිනේ. ඍණ 1යි dx. يعني ඍණ dx. ඒක තේරෙනව නේද? y අවකලනය කරාම dy මේ පැත්ත. මෙතන a ගේ අවකලනය බිඳුවයි. ඍණ dx. x ගේ අවකලනය ගත්ත dx. එහෙමනේ අපි ගන්නෙ. මේ ගන්න විදිය දන්නවනේ ඔයාලා. දැන් ආපහු i ව ලියනවා කාගෙන්ද? y ගේ. i සමානයි දැන් ඔන්න සීමා හරියට දාන්න ඕන. x බිඳුවක් වෙද්දි මෙතන x ගේ සීමාව නෙමෙයි තියෙන්නේ. x බිඳුවක් වෙද්දි y කීයද? දැන් මෙතන ලියන්නේ අපි y වලින්. x බිඳුවක් වෙද්දි y කීයද? මේකෙන් බලන්න මේ තියෙන සම්බන්ධය. මේක තමයි සම්බන්ධය. x බිඳුවක් වෙද්දි y සමානයි a. y සමානයි a. x සමානයි a වෙද්දි y කීයද වෙන්නේ? x සමානයි a වෙද්දි. බලන්න දාලා x සමානයි a වෙද්දි මෙතනට a දැම්මොත් a ඍණ a y සමානයි a ඍණ a බිඳුවයි. එහෙනම් මෙතන එනවා ඔන්න සීමා දෙක ලියාගන්න. f x කියන්නේ කවුද y වලින් ලියුවොත් a ඍණ y නේද? x කියන්නේ a ඍණ y නේ. මෙතනින් x ආදේශ කරමු. මේ x විශේෂ කරමු a ඍණ y. dx කියන්නේ ඍණ dy. dx කියන්නේ ඍණ dy. එහෙනම් මේ ඍණ එක මම දාන්නම් එළියට. නැත්තම් මෙතනම තියන්න පුළුවන් ඉතින්. කොහොම වුණත් ඉතින් අන්තිමට එකම දේ තමයි වෙන්නේ. මොකද කරන්න පුළුවන්? මේ ඍණ එක පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙන්න මාරු කරන්න. අප ලිමිට් ලෝවර් ලිමිට් මේ දෙන්නව මාරු කරන්න අපිට පුළුවන්. මේ ඍණ එක පාවිච්චි කරලා. ඒකට තමයි අපි ඒකෙන් ඍණ එක නැති වෙනවා. ඒ ඍණ එක අපි පාවිච්චි කරන ඉඳලා a යනවා උඩට බිඳුව වෙනවා පල්ලෙහාට f a ඍණ y dy. දැන් මේ තියෙන්නේ මේකම නෙමෙයි. y දෙx දෙන්න එක ප්‍රශ්නයක් නෑනේ. මේව දන්නෝ මේ අනුකලනය හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් y දෙx දෙන්න කියන එක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ සීමා තියෙන අනුකලනය අපි කියන්නේ ඩෙෆිනිට් ඉන්ටිග්‍රේෂන් වලදී සීමා තියෙද්දී අර ධන 100 එකෙන් නෑනේ. නේද? අර ධන 100 එකෙන් නෑනේ නියතේ අනුකලන නියතේ. ඒ වෙලාවට මෙහෙම තියෙද්දී සීමා තියෙද්දී ඉන්න අකුර වැඩක් නෑ. විචල්‍ය කවුද කියන එක වැඩක් නෑ. එකම උත්තරේ තමයි ඉන්නේ මොන විචල්‍ය වුණත්. x ද y ද කියන එක අදාළ නෑ. මෙතනත් තියෙන a ඍණ සහ මෙතනත් a ඍණ y. එකම වගේ. dx dy එකම. මේ දෙන්න සමානයි. හරිනේ? ඒතර මේකම ලියන්න පුළුවන්. මේ සීමා තියෙනින්ද හොඳේ? සීමා නැත්තම් බෑ මේ වැඩේ කරන්න. සීමා තියෙන මොන අකුර තිබ්බත් එකයි. y වෙනුවට අපිට නිකන් x දාන්න පුළුවන් මෙතන. එහෙනම් ඔන්න පෙන්නනවා. i කියන්නේ මේක ඒක සමානයි මේකට. එහෙනම් අනුකලන දැන් මොකද පෙන්වන්න තියෙන්නේ? මේක සමානයි i කියලා පෙන්වන්න තියෙන්නේ. එච්චරයි. මේක සමානයි. ඔන්න එහෙනම් මේ දෙන්න සමාන බව පෙන්වනවා. ඊට පස්සේ a9 හෝ අනුක්‍රමයකින් දන්නවනේ ඉතින්. a9 හෝ අනුක්‍රමයකින් කියලා තිබ්බොත් අනුක්‍රමයක් නැහැ. කෙලින්ම a9 එකට තමයි බහින්නේ. කවුරුත් අනුක්‍රමයට යන්නේ නැහැ a9 කියලා තිබ්බොත්. ඕන්න යන්නේ ඉතින් මේ මට මොකෝ අමාරු වැටුණා. සමහරව කැමතිනේ මේ අනුක්‍රමයකට යන්න. මන්ට ලේසි එකක් තමන් කරන්න. හැබැයි එලෙවල වල ගණන් හදලා තියෙන්නේ එහෙම තමයි. අනුක්‍රමයක නිකන් බොරුවට දාන්නේ යාළුවා. සමහරට අනුක්‍රමයකින් හදන්නත් බෑ ගාන.
A9 එකෙන් තමයි යන්න ඕන අපි. මෙන්න මේක. ඔව්. මේකේ අගය සොයන්න. දැන් අර කලින් එක පාවිච්චි කළා. අර කලින් අපේ ආපු අර කිංස් රූල් කියලා මම කිව්වේ ඒ නියමය පාවිච්චි කළා. ඒ ප්‍රතිඵලය පාවිච්චි කළා මේක හොයන්න. දැන් මේක I. ඒ වගේම I සමානයි කලින් ප්‍රතිඵලයට අනුව මොකද්ද? කලින් ප්‍රතිඵලයට අනුව මොකද්ද අපි කරේ? x තියෙන තැන් වලට a ඍණ x දැම්මානේ. මෙතන a වෙනුවට තියෙන පයිනේ. එහෙනම් x තියෙන තැන් වලට අපිට දාන්න පුළුවන් මොකක්ද? x තියෙන තැන් වලට මේ වෙන මොනවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකත් iම තමයි. සීමා වෙනස් වෙන්නෙත් නැහැ. dx එක වෙනස් වෙන්නෙත් නැහැ. එකම වෙනස මේක ඇතුලේ තියෙන ශ්‍රිතය තියෙනවනේ. අපි අනුකලනය කරන x තියෙන තැන් වලට දානවා පයි ඍණ x හැමතැනම x තියෙන හැම තැනකටම දාන්න ඕන පයි ඍණ x. හැම තැනක්ම එකක් නෑර දාන්න. එක ධන sin අන්න x තියෙන වෙනම දාන්න ඕන පයි ඍණ x. dx එකට දාන්නේ d පයි ඍණ x කියලා. හොඳේ. dx එකේ හැම්මේ ඉන්නවා සීමා හැම්මේ ඉන්නවා මේ ඇතුලේ ශ්‍රිතේ විතරයි වෙනස් වෙන්නේ. එතන විතරයි x තියෙන ඒවාට අපි a ඍණ x නැත්නම් මේ උදාහරණ නම් පයි ඍණ x දානවා. මේක සමානයි මේක හැම හිටපු ආවේ sin පයි ඍණ x කියන්නේ sin x ත්‍රිකෝණමිතිය. එක ධන sin x. දෙයියනේ මොකද වෙන්නේ මේ? කොච්චර ලේසි වෙනවද බලන්න වැඩි. මේක එක මේක දෙක ගොඩාක් ගණන් වල මේක කරන්නේ බලන්න පස්සේ ඉපසන. බොරුණා. 1යි 2යි එකතු කරන්න. මොකද වෙන්නේ? මේ කොටසම නේද මේ ඉන්නේ. මෙන්න මේ ටික. මේ ටිකම ඍණ වෙලා. මේ ටිකම ඍණ වෙලා තමයි මෙතන ඉන්නේ. එහෙනම් එක ධන දෙක කරොත් මං මොකද වෙන්නේ 2යි. දැන් අයිනේ හොයන්නේ අපි. මේ පැත්තේ එනවා 2යි එක. මේ පැත්තේ එනවා බිඳුව සිට පයි දක්වා කවුද? මෙයාට කැපෙනවා. ඒක තේරෙනවද? මෙයාට කැපෙනවා. ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ පයි sin x. මම හිතනවා කියන එක තේරෙනවා කියලා. දැන් මේක මේ වරහන් ඉවත් කරොත් මෙතන යනවා පයි sin x බෙදීම පයි sin x ඍණ x sin x. පයි sin x ඍණ x sin x. මෙතන තියෙනවා ධන x sin x. ඒ ධන x sin x එක ඍණ x sin x එකට කැපෙනවා මේ දෙන්න එකතු කරාම. එහෙනම් ඉතුරු වෙන්නේ කවුද? මේන්න මේක තමයි ඉතුරු වෙන්නේ. එතනත් මොකද කරන්න පුළුවන්? මේ පයි එක නේද යන්නේ? ඒක ගන්න පුළුවන් එළියට. ඒකත් මම මෙතනම ගන්නම් එළියට. මම මේ මෙතන ඔයාලට පෙන්නන්නේ කරන විදිය විතරයිනේ. දැන් මේක කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද? ඔන්න මං හිර වෙලා. මං හිර වෙලාද මෙතන? නෑ. මං නම් හිර වෙලා නෑ. මං දන්නවා මේක කරන විදිය. කොහොමද මේක කරන්නේ? මේක කරන්න පුළුවන්. එක ඍණ sin x කින් උඩයි යටයි ಗುಣ කරොත් මොකද වෙන්නේ? එක ඍණ sin x කින් පුළුවන් උඩයි යටයි ಗುಣ කරන්න. එතකොට sin x ಗುಣ කිරීම එක ඍණ sin x යටත් නෑ ඒක මම මෙතනම කරන්න. මෙතනම කරන්නම් ඒක. හරි. එක ඍණ sin x මෙතනත් එක ඍණ sin x. මේකේ ප්‍රතිපදෙන්නේ ප්‍රතිපදෙන් ಗುಣ කරා. ඒතර මේවා කරලා තියෙන්නේ මේ වගේ ගණන්. ඒතර මෙතනින් එන්නේ sin x ඍණ sin වර්ග x බෙදීම යට එනවා එක ධන sin x එක ඍණ sin x. කියන්නේ මෙතන එන වර්ග දෙකක අන්තරය එක ඍණ sin වර්ග x. එක ඍණ sin වර්ග x කියන්නේ cos වර්ග x. හරි. මම මේ ටික මකන්නම්. මේ ටික නැත්නම් මම අර පැත්තේ ලියන්න. ඒතර මෙතනින් එහාට මම එතන ඉඳන් ලියන්නම්. ඒක සමානයි කවුද? 2යි ඈ. 2යි සමානයි
පයි වරක් 0 සිට පයි දක්වා. දැන් මේක වෙන වෙනම බෙදන්න. වෙන වෙනම බෙදුවම sin බෙදීම cos වර්ග. sin බෙදීම cos කියන්නේ මොකද්ද? tan. sin බෙදීම cos කියන්නේ tan. හැබැයි cos වර්ග තියෙන්නේ. එහෙනම් තව cos එකක් ඉතුරු වෙනවා. sin බෙදීම cos තව cos එකක් ඉතුරු වෙනවා. කියන්නේ මේමනේ sin බෙදීම cos තව එකයට cos එකක් ඉතුරු වෙනවා. එකයට cos කියන්නේ කවුද? sec. ආන්න එහෙම එකක් එනවා. මෙතනින් එනවා sin වර්ග බෙදීම cos වර්ග කියන්නේ ඍණ tan වර්ග x dx. හරිනේ? එතනින් එහාට ලොකු දෙයක් නැහැ. මේව අනුකලනය කරන්න තියෙන මම හිතනවා මේවා මතක නැහැ කියන්නේ එපා දැන් 25 අය නම් 25 ලෙවල් අය sec x tan x කියන්නේ sec x tan x කිය අනුකලනය කියන්නේ කවුද? sec x tan වර්ගයේ අනුකලනය. tan වර්ග කියන්නේ කවුද? tan වර්ගයේ අනුකලනය වෙනම හොයමු අපි ටක් ගාලා මේ හරිය. වෙනම හොයමුකෝ. එකපාරට ඔලුවට හිතා ගන්න බැරි නම් tan වර්ග x කියන්නේ tan වර්ග x කියන්නේ sec වර්ග ඍණ 1 නේද? මොකද එක දන්න sec වර්ග එක දන්න tan වර්ග කියන්නේ sec වර්ග. එහෙනම් sec වර්ග ඍණ 1. sec වර්ග අනුකලනය කරාම tan ඍණ 1 අනුකලනය කරාම x. එහෙනම් tan වර්ග අනුකලනය කරාම එන්නේ tan x ඍණ x. හැබැයි ඍණනේ මෙතන තියෙන්නේ. එහෙනම් මේකේ ඍණ 1 එන්නේ. ඍණ tan x ඍණ tan x ඍණ ඍණ ධන වෙනවා ධන x. ඔන්න එක තේරුණයි කියලා හිතනවා. දාන්න තියෙනවා දැන් සීමා දාන්න තියෙනවා. එතකොට එනවා phi එක ගන්න එළියට sec phi. sec phi කියන්නේ cos phi ගේ පරස්පරයනේ. cos phi කියන්නේ ඍණ 1යි. ඍණ 1ේ පරස්පරය ඍණ 1ම තමයි. ඍණ tan phi. tan phi බිඳුවයි. ධන x. ධන phi. ඔන්න phi ව දැම්මා. ඍණ දැන් දානවා බිඳුව. බිඳුව දැම්මම sec බිඳුව. මේවා මම පොඩි වැඩිද ලියනවා. ඔයාලගෙන් අහගන්න විදියක් නැහැ. ඔයාලා කමෙන්ට්ස් වල දාන්නකෝ පොඩි වැඩිද කියලා මම ලියනවා. sec බිඳුව. sec බිඳුව කියන්නේ cos බිඳුවේ පරස්පරය. cos බිඳුව 1යි. ඍණ tan බිඳුව බිඳුවයි එච්චරයිනේ. ඍණ 1යි එච්චරයි. ඒකෙන් වෙන මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් අන්තිම උත්තරේ එනවා pi වරක් pi ඍණ 2 කියලානේ. 2යි සමානයි pi වරක් pi ඍණ 2. එහෙනම් i සමානයි pi ඍණ 2 බෙදීම 2 කියලා. ඔන්න අන්තිම උත්තරේ ආවා. එහෙනම් මම හිතනවා ඒකත් තේරුණායි කියලා. ඔන්න එහෙනම් ඒ 15 වෙනි ගාන නැත්නම් ඒ අනුකලනය සම්බන්ධ ගාන සම්පූර්ණයෙන් කරා. ඉස්සරහට තව ගණන් ටිකක් හදමු. තියෙන ප්‍රශ්න මොනවාරි තියෙනවා කමෙන්ට්ස් දාන්න අනිවාර්යෙන්. මේක බලලා. මොකද අපි ඉන්ටරැක්ට් වෙන්න ඕන. මම උගන්නන එක විතරක් නෙමෙයි. ඔයාලා මගෙන් ප්‍රශ්න අහන්න ඕන. ඒ ඔක්කොම අපි කරන්න ඕන. එතනින් තමයි අපි දෙගොල්ලම දිනු වෙන්නේ. මොකද මම දන්නවා ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඔයාලා මගෙන් ඉගෙන ගන්නවා. මොකද ඇත්තටම වෙන්නේ කියලා. තව ගොඩක් වැදගත් දේවල් අපි ඉස්සරහට බලමු.